උදේ ඉඳලා කතා කරනවා. ඒක නෙන්න. ආයශෝටි වර්ධනය වේවා. අන්න හරි. චිරහත් කාලයක් එහෙන්නද වේවා. ඒ උඩින් නමන උඩින් බයන ආවුවා. අවුවද්ද? වදන ටැබල් එනවා ඒ වටින්ම නාහුල ගත්ත. මොනගත්ද? ඒ හැර නේද? හැර කිසිම අපලුපද්‍රාවක් නේද? උණු වේවායි කියලා ආශිර්වාදනය කරමින් ගුරුතුමා. කොහොමද? ආයිබන් කියලා කතා කළා. මොකද ඒ එහෙම නෙමෙයි ගුරුතුමා නේද? කොහොමද? ඒ පෙර දින ආශ්‍රය නේද? හරි. ඒ යුග දිවෙට ප්‍රාත්තු. රාත්‍රිවල පෝර්මස් කාරුඩේ නේද? පෝරමත්ත කාඩු වෙලා අක්කට කියලා නංගි බඳලා. අන්න හරි. ඔව් එන විජුම්බරේ බුදුමාතාවෙන් ඉන්න නැත්තේ. ආයිත් කරගෙන දැඟලුවා. කරගන්න දැඟලුවා ඒ දවස්වල ඉඳලම. ඒ අම්බේ ඉතින් මේ ගැව ඇඟිලි ගෙවෙනකන්. හැමතිස්සෙම හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කොහොමද? මෙයා මේ බෝල් එක කරගත්තාම ආදරේ උම්ම ගොඩක් ආදරේ උම්ම කියලා කිව්ව නැත්තම් කවුද අඩවන්නේ? සත්‍යයක් කතා කරන්න. ඒක තියෙනවා. ආදරේ තමයි ආදරේ. ඒක නෙන්න. ඒක ප්‍රතිඵල අද දරනවා ගුරුතුමා. ඔව් ප්‍රතිඵල හම්බෙ ඉස්සරහට. ගුරුතු හම්බෙ આવුව. එහෙම නෙමෙයි ගුරුතුමා නේද? එහෙනම් කොහමද? ඒ ආදරණීය ගුරුමෑන් ගුරුව නේද? දෙමාපියන් යටතේ හැදී වැඩි. අන්න හරි. නේද? අනේ ඔව්. උත්සාහ කළා නේද? මේ සමාජයට හොඳ දරු දෙදෙනෙක් බිහි කරලා. ආඩ කරලා කියනවා. නේද? අන්න හරි. ඒ අද දිනේ නේද? ඒ අම්මලාගේ තාත්තලාගේ නේද? ඔව්. ඒ මනමාලිගේ පහසෙන් අම්මට නේද? තාත්තට මෙතර කඳුලක් ගෙන දෙන අවස්ථාව ගුරුතුමා. කොහොම හරි. නේද? ඒ නිලා ගුරුතුමා මේ දෙපළගේ වැඩි කතාවට නොගෙහි මේ දෙපළගේ නේද තියෙනා වටානුවක් රෝග අවහනුවක් දෙතිය කියන්නේ. තුනක් ආන්ත්‍රා මහදෝෂ හින්දෝෂ නපුරු නක්‍රත් දෝෂයක් ඇත්තේ වී නේද? සූරින් භූත වෙන්නයි කියලා නේද අන්න හරි. අතනකලා වටලා ආවටලා දෙතියමනක් කියලා දුරු කරන්නේ දෙතිය කරන්න කියන එහෙම තමයි ගුරුතුමා නේද ආවට ගියාට නටන්න හම්බෙන්නේ නැහැ මෙතන බෑ. නේද ඊටමත් දක්ෂ කලාකාරයෝ දෙන්නේ අන්න හරි මේගොල්ලන්ට බෝල් කරන්න බෑ. සබරගමු නේද අන්න හරි. හැමදේම දන්නවා බොහොම හරි. මේ ළඟදී හොඳ අඩව්වකුත් ඇල්ලුවා. බුදුම්බේ අල්ලපු අඩව්වන. අපිනේ දන්නේ. අඩව්ව තමයි යල්ලන්නේ මෙයා. බුදුම්බේ දැන් කියන්නද ටිකම? කොහොමද කරන්නේ? ඊවොත්කේ දැම්ම මම්මලක් යනවා. ආයි තියන්නේ. ආයි කියන්නේ. එහෙම නේ ගුරුතුමා නේද? ඉතාමත් නිහතමානී. අන්න හරි. දක්ෂ කලාකාරයෙක් ගුරුතුමා වගේ තමයි මනමාල මහත්මියත්. බොහොම හරි. ඉතාමත් දක්ෂ නේද? විශ්වවිද්‍යාලයේ අවධානිතයේදී ඉගෙනුම ලබන හරි. නේද අපේ මේ නංගි ඉතාමත් රටට නේද ඉතාමත් වැඩදායි ගුරුවරියක් වෙන්න මේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අන්න හරි. දක්ෂ කලාකාරයෝ රසක් බිහි කරන්න. අනේ ඔව්. නේද? ඒ දෙන්නම කලාකාරයෝ ගුරුතුමා. අනේ හරි. උදෙක් නටුවා, බෙර ගැහුවා. ඔව්. නේද? මේ අවස්ථාවේදී දෙනවද? දැන් ඕනේ නැහැ. ඕනේ නැහැ නේද? උදේ වෙන්න ඕනේ වැඩ. මගේ අම්බේ ඔබ වෙන්නනවා. ඊයේ රැත් වෙන්නලා. එහෙමද? එහෙම නෙමෙයි ගුරුතුමා නේද? කොහමද? ඒ නේනව දෝස අන්ධකාරයක් කියත් නම්. අන්න හරි. දූරින් භූත වෙන්නයි කියලා නේද? සත්‍යම නැත් කියලා. මේ වැඩේ හමාර කරමු ගුරුතුමා. ආසනාවන්. ඒ ඉගෙනම ගන්න